මේක බලන කෙනෙක්ට කොහොම හරි ඔන්ලයින් ආධාරයක් කරන්න පුළුවන්ද? ඔන්ලයින් ආධාරයක් කරන්න විදිහක් තියෙනවද මොකක් කර වල? ඔව්. මේ ගහලා නැද්ද account number එක? අම්මර මොකක්ද වෙලා තින්නන්නේ? අම්මගේ කීයක් වගේ යනවද ඒකට? ලක්ෂ 40ක්. account number එක කියන්න පුළුවන්ද මට නැත්නම් මම මේක description එකේ දාන්නම් ඔයාගේ account number එක. අම්මා ඉන්නවද? යන්කෝ ඉන්න. යන්කෝ ඉන්න. දහනවේ. ඔයා රස්සාවක් කරන්නේ නැද්ද එහෙම? මම ඉස්සල්ලා කරා දැන් මේ දවස් ටික කරන්නේ ඔපරේෂන් එක ළඟ ඉන්නවා. දැන් කීයක් වගේ එකතු වෙලා තියෙනවද? මම නම් දැන් ඉස්සල්ලා දවස් තිබුණා. ඒ දවස් වල 20000 එකතු කරලා. 20000? මදි නේ. නෑ කමන්නේ මේක බලයි කට්ටිය ටික. මට එතකොට account number එකක් තමයි ඕනි වාගේ මේකේ description එකට හරි මොකට හරි දාන්න. ඔව්. රෝඩ් පුදුලා ලංකාවෙන් ඉස්සරහට. ආහා. තාත්තා යන්න ඉන්නවා. අම්මා රෝඩ් පුදුලා ඉන්නවා. ඔව්. එතෙන් යනවා නේද? මම නැත්නම් යන්නේ. නෑ මම යන්න. එයාලගේ account number එක ඉල්ල ගන්න පුළුවන්ද? ආහා. හරි. thank you. ආධාරයක් කරනවා පරිවර ගන්න. මේ පුතාව හම්බුණා. අතන ඉන්නව නේද පුතා? පුතාට මම ආධාර කරා මට YouTube channel එකක් තියෙනවා. මම කිව්වා අයාට account number එක කියන්න කියලා ඊට පස්සේ එයා කිව්වා මෙතෙන් ඇවිත් එක්කරන් එන්න ආවා. ඔව්. මං ආවිද එයාට එතන ඉන්න කියලා. account number එකක් තියෙනවද මේක බලන කෙනෙක්ට කීයක් හරි දාන්න නැත්නම්? එයාගේ account number එක තියෙනවා. ඒක ගහලා තියෙනවද මොකක් හරි channel? ඒක ලියලා තියෙනවද නැත්නම් මට කියනවද? ඔව් මං කියනවා. ආ කියන්නෝ. 10යි 74යි. බැංකුව මොකද්ද? NSB. NSB ඔව්. 10යි 74යි. 10යි 74යි. 588යි. 588යි. 53යි 711. 53යි 711. නම රූපිකා දිල්හානි. රූපිකා දිල්හානි. ආයෙත් account number කියන්නෝ මේක. NSB බැංකුව. ඔව්. 10යි 74යි. ඔව්. 588යි. ඔව්. 53යි. ඔව්. 711. හරි. මේ branch එක මොකක්ද දන්නේ? ශාඛාව කියන්නේ මේ People's Bank නේ. නෑ NSB එකේ ශාඛාව කොහෙද ඒ කියන්නේ? ගම වගේ කියන්නේ. නොච්චියාගම. ආහා. දැන් ඔපරේෂන් එක ලක්ෂ 40ක් යනවා කිව්වා නේද? කීයක් වගේ එකතු වෙලා තියෙනවද දන්නේ? කොහොමත් අපි දැන් ඇවිල්ලා දවස් අපි වම් පැත්තේ එක දැන් කරලා තියෙන්නේ. ආහා. ඔව්. ඒක කරලා තියෙන්නේ. ඔව්. මේ තියෙන රිපෝට් එක. හරි හරි. තව කීයක් වගේ වුණේ? තව සාමාන්‍යයෙන් එකට ලක්ෂ 11ක් විතර යනවා කියලා තමයි කියන්නේ. ඔව් දැන් මේකටත් එක්ක තමයි අපි අර එහෙම තමයි නෑ මේ අර මට අර පුතාව දැක්කම මට නිකන් අර බෝසත් පුතෙක් වගේ හිතුනේ යා නිකන් අර උපරිමයෙන් මෙතන කරනවා ඒ නිසා මම එයාට ආධාරයක් කරා. එහෙම වුණොත් මම මේක දාන්නම්. බලන්න. පුළුවන් කෙනෙක් ආධාරයක් කරයි. හරි.